සුබ දවසක් දිල්නී ප්ලාන්ට් නර්සරි එකේ එකතු වෙලා ඉන්න යාළුවෝ හැමෝටම. ඉතින් ඔන්න අදත් මම ප්ලාන්ට් සේල් එකක් තමයි ඔයාලට අරගෙන ආවේ. ඉතින් මල් පැල ගෙන ආපු යාළුවන්ට ඔන්න අද තියෙනවා. පළවෙනියටම තියෙනවා එපිසියා ශාකය. ඉතින් මේ වර්ග දෙකකින් තමයි තියෙන්නේ. ඉතින් මේ වර්ග දෙක ඔයාලට මේ වර්ග දෙකම රුපියල් 100ක මුදලකට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඊළඟට ඉන්නේ එපිසියා යාළුවෙක්ම තමයි. මේ ප්ලාන්ට් ඔක්කොම ඔයාලට ලබා ගන්න පුළුවන් රුපියල් 100ක මුදලකට. මේ පැල සියල්ලම දෙනවා. ඉතින් ඒ වගේම ඊළඟට ඉන්නවා මේ ඩොට් තියෙන බිගෝනියා වර්ගය. ඉතින් මෙයා රුපියල් 200ක මුදලකට තමයි ඔයාලට ලබා දෙන්නේ. ඊට පස්සේ ඉන්නවා ඇග්ලොනිමා යාළුවෙක් කට් කරන්න පුළුවන් එක්කෙනෙක්. ඉතින් එයාව රුපියල් 300 මුදලකට තමයි ලබා දෙන්නේ. ඊට පස්සේ ඉන්නවා පිලෝ යාළුවෙක්. එයාව රුපියල් 250ක මුදලකට ලබා දෙනවා. පැල දෙකක් ඔයාලට ඒකේ දැන් දකින්න තියෙනවා. එයා ඒ විදිහටම තමයි දෙන්නේ. ඊට පස්සේ ඉන්නවා ඉතින් හොයාගන්න ටිකක් අමාරු දකින්න අඩු යාළුවෙක්. ඉතින් මෙයා බ්ලැක් මනි ප්ලාන්ට් එක. ඉතින් මේ බ්ලැක් මනි ප්ලාන්ට් එක ගොඩාක් ලස්සන ශාකයක්. ඉතින් පැල දෙකක් තියෙනවා. එක පැලයක් රුපියල් 300ක මුදලකට තමයි ඔයාලට ලබා දෙන්නේ. ඉතින් ඊට පස්සේ ඉන්නවා ලස්සන බිගෝනියා එකක් මේ තියෙන්නේ. එයාව රුපියල් 300ක මුදලකට තමයි ඔයාලට ලබා දෙන්නේ. ඒ වගේම ඊට පස්සේ තියෙන මෙන්න මේ ශාකය. ඉතින් මේක ලොකු වලයක් තමයි තියෙන්නේ. තම කොළ හැදීගෙන එනවා. ඔයාලට ලොකු පඳුරක් හදා ගන්න පුළුවන්. රුපියල් 200ක මුදලකට එයාව දෙනවා. ඒ වගේම මේ තියෙන වලගේ වත්තේ හදා ගන්න හරි පහසුවෙන් හදා ගන්න පුළුවන් ලස්සන ශාකයක්. ඉතින් මෙයාගේ එක ප්ලාන්ට් එකක් රුපියල් 150ක මුදලකට ඔයාලට ලබා ගන්න පුළුවන්. හොඳින් මුල් වර්ධනය වෙලා තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන ඉන්නවා පිලෝඩෙන්ඩ්‍රෝන්. ඔයාලා ගොඩක් අහන පැලයක්. ඉතින් මෙයාව 250ක මුදලකට දෙනවා. දිග වැලක් තමයි තියෙන්නේ. මම මේ කරකොල තමයි දාලා තියෙන්නේ. ඉතින් එකෙන් දෙන්නෙක් ඉන්නවා. ඔයාලට මේ එක පැලයක් 250 ගානේ ලබා ගන්න පුළුවන්. ඒ වගේම හැමෝම හොයන වැල් බෝවිටිය අදත් තියෙනවා. ඉතින් රුපියල් 100ක මුදලකට මේ වගේ ලොකු පඳුරක්ම ඔයාලට ලබා ගන්න පුළුවන්. කට් කරලා පැල ගොඩාක් හදා ගන්න පුළුවන් ඔයාලට. ඉතින් ඊට පස්සේ ඉන්නවා තවත් ගොඩක් යාළුවෝ අහපු ඇෆ්‍රිකන් වයලට්. ඉතින් මේකෙත් පඳුරක් තමයි තියෙන්නේ. පැල 3කට වඩා වැඩියෙන් තියෙනවා. ඉතින් මේකේ මේ මුළු පෝච්චියම ඔයාලට රුපියල් 350ක මුදලකට ලබා ගන්න පුළුවන්. ඒ වගේම පීස් ලිලි තියෙනවා. පීස් ලිලි රුපියල් 250ක මුදලකට ලබා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ ඇෆ්‍රිකන් වයලට් එක රුපියල් 200ක මුදලකට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ සුපුරුදු යාළුවෝ දෙන්න සකියුලන්ට් අහපු යාළුවන්ට ඔන්න අදත් ඉන්නවා ඒගොල්ලෝ 120 මුදලකට ටිකක් ලොකුවට හැදුණු පැල තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ දෙන්නවත් ලබා ගන්න පුළුවන්. ඉතින් ඉක්මනින් පැල අවශ්‍ය යාළුවෝ ඉන්නවා නම් WhatsApp message එකක් දාන්න. බොහොම ස්තුතියි අදත් මාත් එක්ක එකතු වෙලා හිටියට.